Yo, welcome to another video. ඉතින් ඔන්න අදත් සෙට් වෙලා ඉන්නේ අලුත් වීඩියෝ එකක් එක්ක travel vlog එකක් එක්ක. අද අපි යන්නේ ඊස්ලන්ඩ් තියෙන්නේ හේවාහැට. ඉතින් යන්නේ යාළුවෝ සෙට් එකක් එක්ක. අපේ දා වාහන හතරක් තියෙනවා. පිටිපස්සේ තියෙන්නේ brand new 79 එකක් තියෙනවා. තාම mileage එකත් 400ක් වගේ තියෙන්නේ. අපේ වාහන ටික අතන තියෙනවා අනිත් ටික. ඒගොල්ලෝ එයි මෙතනට දැන් කැම්පින් ට්‍රිප් එකක් තමයි යන්නේ අපි. මේ බඩු බටෝල තියෙනවා මේකෙත් තියෙනවා අරවැත් තියෙනවා. මේ වාහනේත් ඔයගොල්ලෝ දන්න කෙනෙක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඔය පේනවනේ සද්දේ. හරි. අපි යන ගමන් සෙට් වෙමු අනිවාර්යෙන්. බලමු එහෙනම් ගිහිල්ලා. Hi guys. ඉතින් ඔන්න මේ ඔක්කොම සෙට් වුණා මෙතනට. මේ තියෙන්නේ. මේ වාහන දෙකයි. අර ඒ තියෙනවා. Hi. Hi. ඉතින් මෙයාත් ඉන්නවා ඔයගොල්ලන්ට මතක ඇති කලින් වීඩියෝ එකේ. දැන්ට අවුරුද්දකට කලින්. හරිද? මේ වාහන ටිකේ තමයි යන්නේ. තව රැන්ග්ලර් එකක් තියෙනවා. දැන් තව 79 එකක් තියෙනවා. 6:28යි වෙලාව. අපි දැන් උදේට කන්න තමයි හදන්නේ තව ටිකකින්. අපි ඉස්සරහට ගිහින් එන සෙට් එකමු. හරි. එහෙනම් අපි යන්න. හැබැයි අරක නම් බං ආයෙ පට්ට සැප. අපේ පොඩි වාහනයක පොඩි අවුලක් තියෙනවා. ඒක හදාගන්න. මෙන්න මෙයාගේ තමයි මේ වාහනේ. මං කිව්වා ඔයගොල්ලෝ අඳුරන්නේ නැති කියලා අනිවාර්යෙන්. එදිරිසිංහ කුෂන් වර්ක්ස්. මනුෂ්‍ය එදිරිසිංහ. අපි ආව ටයර් එකක් මාරු කරන්න. ටයර් එකක් මාරු කරන්න. ඒක තමයි. හරි ගයිස් ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ හේවාහැට ටවුන් එකේ පොඩි ටවුන් එකක්. බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලානුවන් යන්තරේ හදින් මන්තරේ දුමින් රාවනා ඇවිත් හිඳීවි සෙයිලමෙන්දන් ගයිස් ඉතින් ඔන්න අපි හේවාහැට උඩට ආවා. තා පොඩ්ඩ දුරයි තියෙන්නේ අපිට කැම්පින් සයිට් එකට යන්න. මේ හලෝ මෙතන නාන්න තැනක් තියෙනවා. අපි නාන්නේ නැහැ. මෙතන වතුර පාර එකපාරට සැර වෙනවලු අර අතන තියෙනවා. ඉතින් නාන්නේ නැහැ. සැර වෙනවා. නාන්නේ අපි එහෙමම දැන් තව ටිකකින් මේ ෆොටෝස් ගන්නවා කට්ටිය. ෆොටෝස් එහෙම ගාලා අපි උඩ පැත්තට යනවා කැම්පින් සයිට් එකට ගිහිල්ලා එතන සෙටප් කරගන්න ඕනේ. එහෙනම් හරි මාන්සි නිදාගෙන නැහැ. දැන් වෙලාව කීයද බලන්න කොට? දැන් 11:52යි වෙලාව. පාන්දර 2ට වගේ තමයි පිටත් උනේ. ඊයරෑ නිදාගත්තෙත් නෑ. හරි අපි එහෙනම් කැම්පින් සයිට් එක පැත්තට ගිහිල්ලා බලමු. මේ අවට ලස්සනයි. හරි. මන්තරේ දුමින් රාවනා ඇවිත් හිඳීවි සෙයිලමේ හින්දන් බාලබොලදියන් මත්තෙලා පෙමින් දෙනුවන් පෙම්බරා නමින් මල්වෙටෙන් නෙහා රඟහලින් මෙහා සිනාපාරුවෙන් කොතැනද රඟනේ රැඟුම් බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලානුවන් යන්තරේ හදින් මන්තරේ දුමින් රාවනා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉදන් බාලිකාවියන් තක්සලා දොරෙන්
ඉස්සෙලා හොරෙන් බලා විගස්සලා නුවන් හරි guys ඉතින් ඔන්න අපි ආවා view point එකට හේවා හැට ඊස්ලන්ඩ් view point අර ගහ තියෙනවා මෙතන මේ කට්ටිය වෝනින් එක සෙටප් කරනවා ලස්සන view point එකක් යායම පේනවා යායට පායනා උසාන්ටත් පායලා උලක වැඩි හින්දා සීතල පොඩ්ඩක් තියෙනවා නිකන් S2කට කඳුළුත් එනවා වගේ නිකන් ඉතින් ලස්සන ගහක් තියෙනවා තනි ගහක් හරි අපි බලමු ඊළඟට මොකද ගන්න කියලා හරි guys ඉතින් ඔන්න ටෙන්ට් එක අපි ඉස්සරහට කරා අනිත් කට්ටිය මේ ටිකේ ටෙන්ට් එක ගාව අපේ එක මෙතන දිනා අර කෙරෝල් එකක් දිනා අපි එතන යන්න ආවට ඒකේ ඉතින් ලස්සන ගියක් ඉතින් wow yo show ඔයාලට full space එක තියෙනවා නේ ස්පේස් එක දැන් මසාජ් nice massage mattress තියෙනවා nice හරි යනවා මීදුම ආයෙනවා දැන් මේ වෙන්නේ නැහැ මේක නම් ෂේප් එකේ අවුලෝ ගත්තා බලමු guys හොඳටම මීදුම මම බැලුවෝල් මන්ද කීවා හොඳටම මීදුම කට්ටිය උයනවා එකපාරට මීදුම යනවා ඒ බාබුකියු දානවා හරි බලමු මේ වැත්තේ බාබුකියු දානවා බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට දැන් විලාව බරු කියන්න එපා මට බලන්න කියන්න කීය වෙලා බ්‍රෝ 5 6 අතයි 5 6යි කියලා කිව්වා 5:53යි හරි guys ඉතින් ටෙන්ට් එක යටට ආවා එළිය සීතලයි මේ පින්න තියෙන වැඩි ඉතින් කට්ටිය එළිය සින්දු දාගෙන ඉන්නවා ටිකක් ගියා නිදා ගන්න තව ටිකක් ඉන්නවා මාත් ඉතින් අතරේ ආවා තවත් තව ටිකකින් නිදා ගන්නවා එහෙනම් හෙට උදේට හම්බෙමු එහෙනම් good night නිඩොල ගාලා අපි එහෙම මරන්නද
කියන්න බණ්ඩ ඔය බැක් සයිඩ් බා ඇතුලේ තියන්න දන්නේ නේ දිගට මේ පීය බලාගෙන පැත්තෙන් තියෙන්නේ ඉන්නේ ඔක බ්ලින්ක් යට මේ සිපර් දෙකේ මාරින්න තරන්නේ ලින්ක් මොවිලා මේ වෙන එක හරි හරි අපි පොඩක් යූටර්න් එකක් ගන්න පොඩ්ඩක් අම්මට මේ බලපන් ඒ අඩ මේ සිලෙක්ෂන් බලා ගන්න ඉක්මනට සිලෙක්ට් කරගන්න මේ ඉන්න විදිහේ කොන නම් හොඳයි වගේ එකෙක් නැගිට්ටා එකෙක් නැගිට්ටා මේ සිලෙක්ෂන් එකේ ෆස්ට් ටයිම් එකේ මොකද එයා කැමති නෑ වගේ කැමති නෑ වගේ එහෙනම් ගුඩ් නයිට් ෂූටින් ඕගොල්ලෝ ආගන්න අපි දෙවි ගුඩ් මෝනින් ඉතින් ඔන්න මේ ඒවා හැට ඊස්ලන් විව් පොයින්ට් එකේ ඉඳලා අපි නැගිට්ටා ලස්සන විව් එකක් තියෙනවා සන්රයිස් එක තියෙනවා පොඩ්ඩක් බලාකුලකින් ගිහලා තියෙන ලාවට ඔව් දැන් පොඩ ඩ්‍රෝන් එක දාන්න යන්නේ බලමු අපි ඩ්‍රෝන් එක පොඩ්ඩක් දාලා වටේ ලස්සන කොහොමද කියලා කට්ටියම නැගිටලා ඉන්නේ සනු මොකද කියන්න තියෙන විව් එක ගැන කියන්න වචන නෑ වචන නෑ නේ හරි ඩ්‍රෝන් එක දාලා බලමු අපි I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas it.
ගායිස් අපි කනවා උදේට කන්නේ යන්නේ පොඩි ප්ලේට් ප්‍රශ්නයක් ආවා ඒ නිසා ෂෙයාරින් සීන් එකක් කරන්න නෑ චොප්ස්ටික් නෑ ගායිස් අපි අස් කරන ගමන් ඉන්නේ දැන් යන්න ලෑස්ති වෙනවා අපි ටෙන්ට් ටික ගැලුවා වාහනේ උඩ ඉන්නේ ටෙන්ට් ටික දැන් මේක උඩට දාලා ගැට ගහ ගන්න ඕනේ හරි බලමු අපි මේ තැන් වලට එන කට්ටිය අනිවාර්යෙන් අස් කරලා යන්න මේ මම මේ වටේ තියෙන ටික පොඩ්ඩක් ඉතුරු කරගත්තා මේ බියර් කෑන් එහෙම දිනා වටේම දාලා අපේ ටික නම් අපි අස් කරගත්තා මම මේ පොඩ්ඩක් වටේ තියෙන ටිකත් බැලුවා මම ගෙදර ගලවලා ආයි මීඩුම පාත් වෙනවා Hari, barang compact kali. Business idea. My father owns a vehicle modification in Sri Lanka, bro. Oh, okay. You. Hari, okay. Hi guys, ඉතින් ඔන්න අපි දැන් පැක් කරගෙන දැන් යන්න ලෑස්තිලා ඉන්නේ. ෆාතිමා ඉන්නවා සීතලයි. කිරුල මුතුලිහි සරසර හඬින් වැగిරෙන සුළු මැදුමුන් දෙතිත පැටලි ගිගිරෙන මනෝජ් ආයි කියන්න. Benji. එහෙනම් අපි ඔක්කොම අස් කරා මෙතන ක්ලීන් කරා ඔක්කොම ගත්තා වටේ පිටේ කුණු දාලා තිබිච්ච ඒවත් මම එකතු කරලා ඔක්කොම අපේ බින් වලට දාගත්තා එනගෙන මෙතන මේ ජලා කරන්නේ නැතුව පරිස්සමින් එමෙලා යන්නේ කයිදී නැද්ද ඇත්ත හරි guys ඉතින් ඔන්න මේ අපි මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා ආයි තව බ්ලොග් එකක් තියෙනවා අපි ඊළඟ ලොකේෂන් එකේ එහෙනම් ඒකෙන් සෙට් වෙමු අනිවාර්යෙන් subscribe කරන්න මේ එහෙනම් guys අපි ආයි සෙට් වෙමු ඊළඟ වීඩියෝ එකෙන් ජය වේවා bye